ධනුෂ්ක දැන් පැය ගානක ඉඳලා මේ බබා අඬනවනේ. කොච්චර නැලෙව්වත් නිදාගන්නේ නෑනේ මේ ළමයා. මේ මං උදේ ඉඳලා කාලා නෑ. මට පුළුවන් නම් තේ එකක් හදලා ගෙනල්ලා දෙන්නකෝ යන්න කලින්. මම මෙහෙම හිටියට මට පට්ට බඩගිනි. මේ බම්බුවක් හදාගෙන දෙපා ශාලිකා. ගිහින් තේ එකක් හදාගෙන බොනවාකෝ. කලිනුත් තමසර මන්ද දේ හදලා දුන්නේ. මෙතන මේ ළමෙක් හම්බුණා විතරයි නිකන් බබා වෙන්න හදනවා. මම මේ නිවාඩු දවසවත් මේ නිදහසේ ඉන්නේ කොහොමද කියලා හිතාගෙන ඉන්නවා. එදාටත් වැඩක් ගෙනවා. ගිහින් හදාගෙන බොනවා. ඔය ළමයා නලවලා ඉවර වෙලා. හරි. අය කවුද කතා කරන්නේ? දසුනා. අය අද කොහෙද යන්නේ? අද පාටි එකක් තියෙනවා කියලා එන්න කිව්වේ. යන්න වෙනවා. එනකොට රැ වෙනවද? ඔට රෑවේ. එකපාරට දමලා ගහලා ඉන්න බෑනේ. ඔයාලට පුළුවන් නම් අද යන්න නැතුව ඉන්නකෝ ධනුෂ්ක. මටයි බබාටයි තනියම ඉන්න බෑනේ. අනිත් එක මට මේ ළමයාත් එක්ක තනියම වැඩ ටික කරගන්නත් බෑ. මොකක් හරි රෑ වෙලා අවුවමනාවක් වුණොත් එහෙම. ඔයා ඉතින් එන්නෙත් රෑ ඊට පස්සේ 2-3 වෙලාවනේ ගියාට පස්සේ. අනේ මේ ශානිකා මේ. ඒ තනියෙන් ඉන්න බැරි වෙන්න තමසේ බබාද? නිකන් මේ බබා පාට දාන්න නැතුව ඉන්නවා හලෝ. අනිත් එක එන්නේ අවසිහියේ. ඔයා පොඩ්ඩක් මේ කාලේවත් සිහියෙන් ඉන්න බලන්නකෝ. ශානිකා මේ මං තමුසර මේ හොඳින් කියන්නේ. තමුසෙන් දෙපා මගේ සිහිය අවසිහිය ගැන මං බොන නොබන එක ගැන කතා කරන්න. මට ඕන නම් මං බොනවා. ඒක හොඳට මතක තියාගන්න. හරි? තමුසෙට බෑ ওই මාව හදන්න. මං ඉන්නේ මට ඕන විදිහට. මේක මගේ ගෙදර. උන් නුවරේ ට්‍රිප් එකක් දාගෙන. මටත් එන්න කිව්වේ. කවද්ද? ලබන සතියේ සඳුදා. එදාට බබාව ડોක්ටර් ළඟට එක්ක යන්න තියෙනවනේ. ඒකට මම මේ වාහනයක් කතා කරලා දෙන්න. තමස් තනියෙන් ගිහින් එනවා. මොකද්ද ධනුෂ්ක මේකේ තේරුම? ඔයාගේ සතුට ගැන විතරක් හිතුවාම හරිද? එතකොට මම දරුවා සතුටින් ඉන්න ඕනේ නැද්ද? දරුවා නම් තාම මොකුත් නොතේරෙන කිරිසප්පේ කියමුකෝ. මම සතුටින් ඉන්න ඕනේ නැද්ද? මම තමසට එකපාරකුත් කිව්වනේ. තමුසෙට බෑ මම කරන කියන ඒවා පාලනය කරන්න. මං කරන්නේ මට ඕන එක. තේරුණානේ? මට ට්‍රිප් එකක් නෙවෙයි. ලෝකෙ වටේ යන්න වුණත් මම යනවා. ඒ මගේ හැටි. තමසට සතුටින් ඉන්න බෑ කියන්නේ තමසට ගෙදර ඉඳගෙන ළමයා බලා ගන්නවා කියන එක සතුටක් නෙවෙයිද? තමුසේ නෙවෙයිනේ ඔය යෝවා කියන්නේ ඕනේ මමනේ. හම්බ කර තමසලාට කණ්ඩ දෙන එක මදිදෝයි. බම්බුවේ සතුටක් ගැන කතා කරනවා මෙතන. මොනවද ඔය සතුටු කරනවා කියලා ඊට වඩා කරන්න තියෙන්නේ? නමුත් මෙන්න මේ ගෙදරට වෙලා වැඩක් බලාගෙන ඉන්නවා. මම මාරේ අවසන් නැතුව. ඔයා ඕනේ මගුලක් කරගන්න ධනුෂ්ක. මම යනවා අම්මලා ගෙදර. උඹ දැන් ඒකෙන් ඉන්නේ නේ. උඹ ඒකෙන් දෙන්නේ මාත් එක්ක. උඹට මම